ඉතින් මේ හඳුන් කූර දිගයි. ඇද නැහැ. ඉතින් මේ හඳුන් කූරෙන් පෙන්වන්නේ සුචරිත ගුණය. දැන් අපි දස අකුසලයේ ගැන කල්පනා කරොත් ප්‍රාණඝාත කරන කෙනාට කොන්ද කෙලින් තියාගෙන කෙලින් S2 දිහා බලලා සුචරිත ගුණයෙන් ඉන්න කෙනෙක් එක්ක හරියට කතාවක් කරන්න අපහසුයි. එයාගේ S2 බීමට නැමෙනවා. තමන් වැරදි කරලා කියලා තමන් දන්නවා. තමන් සුචරිත ගුණය තුල නැහැ කියලා තමන් දන්නවා. එහෙනම් කොන්ද වක් වෙනවා. අවංක නැහැ. වංක ගතියෙන් යුක්තයි. හොරකම් කරන කෙනාගේ හිතත් ඒ වගේ වංක ගතියෙන් යුක්තයි. කෙලින් ඍජු ගතියෙන් කතා කරන්න පිරිසක් ඉස්සරහට ඍජුව යන්න ඒ කෙනාට හයියක් නැහැ. මොකද තමන් වැරදි වැඩ කරනවා කියලා දන්නේ හින්දා. මේ ආකාරයට හොර බොරු වංචා ආදී වශයෙන් යම් කිසි දෙයක් නරක පැත්තට කරනවා නම් ඒ කෙනාට ඍජු ගතිය නැහැ. අපි අත් දෙක උස්සලා අපේ අත් දෙක පිරිසිදුයි කියලා පෙන්නනවා නම් අපි අත් දෙක දිගහැරලා තමයි පෙන්නන්නේ. අපි අත් දෙක දිගහැරලා කියනවා මගේ අතේ කිසිම කුණු නැහැ. මගේ අත් දෙක පිරිසිදුයි. මම හිංගි හිංසා කරන මානසිකත්වෙන් නෙවෙයි ඉන්නේ. මම අහිංසකයි කියලා මෙන්න මෙහෙම අපි අත් දෙක දිගහැරලා පෙන්නනවා. අත් දෙක වක් කරගත්තාම එහෙම නැත්නම් අත් මිට පොළව ගන්න මොකටද? කාට හරි පහර දෙන්න. මොකක් හරි දෙයක් තදින් අල්ල ගන්න, හොරකම් කරන්න. ආදී වශයෙන් අවඩ අසාධාරණ පැත්තට තමයි මෙන්න මේ අත් දෙක ඇඟිලි ටික ගුලි කරගන්නේ. ඇඟිලි ටික දික් කරගන්නේ ඍජු ගතියට. තමන්ගේ ගුණවත් බව පෙන්වන්න. එහෙනම් අන්න ඒ වගේ හඳුන් කූරත් අර මදුරු කොයිල් එකක් වගේ දඟර ගිහිලා නැහැ. කෙලින් දිග කෙලින් ගතියෙන් තියෙන්නේ. මෙන්න මේ ගතියෙන් අපිට පෙන්වන්නේ සුචරිතවත් සිතුවිලි, සුචරිතවත් වචන, සුචරිතවත් ක්‍රියා.